ජායල වගේද පිළියන්දලින් දෙන සැප කොහමද? ඒක නම් මරුවා. බජට් එකටත් සුපිරිම තැන. හෙලෝ ෆුඩිස් කොහමද? ඔන්න අද අපි මාස්ටර් ෆුඩ් එකකින් පර්චේස් කරා රුපියල් 1000කට මික්ස් රයිස් එකක්. වෙන කොහෙන්වත් නෙමෙයි මේක තියෙන්නේ පිළියන්දල. මාස්ටර් ෆුඩ් කියලා ගැව්වම ඔයගලන්ට සර්ච් කරලා ලොකේෂන් එකට යන්න පුළුවන්. මිරිසත් පිළියන්දල අතර තියෙන ආපිකෝ එක ඉස්සරහා තමයි ලොකේෂන් එක තියෙන්නේ. එහෙනම් අපි අන්බොක්ස් කරලා බලමු ෆුල් එක කොහොමද කියලා. ඒගොල්ලෝ අපිට දුන්නේ මෙහෙම. ඒකේ තියෙනවා හම්බෙච්ච රයිස් එක. ඒ වගේමයි සයිඩ් ඩිෂස් දුන්නා. චිලි පේස්ට් එකක් දුන්නා. ඒ වගේමයි සැරට කන්න හොඳ සෝස් එකක්, හොට් සෝස් එකක්. අපි එහෙනම් මේ ටික අපි මුලින්ම රයිස් එක අන්බොක්ස් කරලා බලමු. එහෙනම් ඔන්න guys අපි කෑම එක අන්බොක්ස් කරා. ඔයගලන්ට පේන ඇති මේකේ view එක. මේක මික්ස් රයිස් එකක් කිව්වොත් මික්ස් රයිස් එකට අර කියන විදිහටම ඔක්කොම දාලා දිනවා. ඔයගලන්ට පේන ඇති හැම තැනම මීට් අයිටම් තියෙනවා. ඉස්සෝ, සොසේජස්, චිකන්, දැල්ලෝ, ඒ වගේමයි හොඳට එළවලු තැට් කරලා තියෙනවා. කැරට් ලීක්ස්. රයිස් එක ඇවිල්ලා කියන්න ඕනේ මේක කීරිසම්බා රයිස් එක. එහෙනම් අපි try කරලා බලමු. ඒගොල්ලන්ගේ side dishes නැතුව මම මුලින් මේක try කරලා බලන්නම් කොහොමද කියලා. ඕගොල්ලන් පේනවා ඇති මේ අත දාන හැම තැනම මීට් අයිටම් පුරවලා තියෙනවා. කන්න පුළුවන් බඩ පැලෙන්න. එහෙනම් මම පළවෙනිව කට කාලා බලනවා කොහොමද කියලා. ඉස්සෝ ඉන්නවා. sausages ඒ වගේමයි chicken fry කරලා දාලා තියෙනවා. එහෙනම් අපි දැන් try කරලා බලමු. ඒගොල්ලෝ දුන්න side dishes දාලා ඔයගලන්ට මම දැන් මේගොල්ලෝ දුන්න මාස්ටර් ෆුඩ් එකෙන් අපිට දුන්න side dishes වල ප්‍රමාණය මම පොඩ්ඩක් ඔයගලන්ට පෙන්නන්නම්. මම ඒගොල්ලෝ දුන්න hot sauce එකයි chili paste එකයි වෙනම භාජන දෙකකට දාගත්තා. ඔයගලන්ට පේන ඇති close up look එකක් මම දෙන්නම්. ඔයගලන්ට පේනවා ඇති. ඇති වෙන්න දීලා තියෙන hot sauce එක chili paste එක සාමාන්‍ය තරමකට දීලා තින්නේ. අපි එහෙනම් side dishes දෙක දාලා අපි එහෙනම් try කරලා බලමු. මම එහෙනම් hot sauce එක add කරනවා. මෙන්න chili paste එක ඒගොල්ලෝ දුන්න chili paste එක මට අතින් ගන්න ඉන්නේ. මේ mix fried rice එක ඒගොල්ලෝ කරලා තියෙන ලොකු විශේෂත්වයක් තමයි මේක ඒගොල්ලෝ meat item දීලා ඒ වගේමයි rice එක පොඩ්ඩක් spicy ගතියට දෙන්න ඕන හින්දා තමයි මේ hot sauce එකයි chili paste එකයි දීලා තියෙන්නේ. අපි ඒ හින්දා මේ දෙක දාලා try කරලා බලමු. අපි මාස්ටර් ෆුඩ් එකෙන් අපි පාද පර්චේස් කරේ රෙගුලර් පෝෂන් එක ඒගොල්ලන්ගේ රෙගුලර් පෝෂන් එක කියලා ලොකු ඕගොල්ලන්ට පේනවා ඇති මේක නිකන් අර වෙන කඩවල වල මේ ලාර්ජ් පෝෂන් එකක් වගේ රුපියල් 1000යි ඒගොල්ලන්ගේ ලාර්ජ් මේ රෙගුලර් පෝෂන් එක උනේ ඒ වගේම ඒගොල්ලන්ගේ ලාර්ජ් පෝෂන් එක ඇවිල්ලා රුපියල් 1550යි ඒ වගේම තව විශේෂ දෙයක් කියන්න ඕන මේ මේකට ඒගොල්ලෝ දාලා තියෙන ඉස්සෝ ඇඩ් කරලා තියෙන මේ ජම්බෝ ඉස්සෝ දාලා තියෙන්නේ ඒ වගේම හොඳට මේක කුක් කරලා තියෙනවා කනකොට තේරෙනවා හොඳ ෆ්‍රෙෂ් එකට තියෙනවා මීට් අයිටම් එක ඕන හැම මීට් අයිටම් එකක්ම ඒ වගේම චිකන් සොසේජස් සාමාන්‍ය ජම්බෝ ඉස්සෝ
මං දැන් මං 3ක් වගේ කෑවා 3යි මෙතනයි පේන තරමට 5-6ක් වගේ ඉන්නවා සාමාන්‍යයෙන් ජම්බෝ ඉස්ස 10ක් වගේ මේ රයිස් එකට ඇඩ් වෙනවා මේ තව තියෙනවා ජම්බෝ ඉස්සෝ මෙතනත් තියෙනවා මම හිතන්නේ 10ටත් වැඩි හැම කටකටම මොකක් හරි මීට් අයිටම් එකක් අහුවෙනවා රුපියල් 10ක් නම් මේක පාඩු නෑ ඒ වගේමයි මේක දැන් අපි මාස්ටර් ෆුඩ් එක ඔයගොල්ලන්ට මම කිව්වේ පටන් ගන්නකොට මේක පිළියන්දල තමයි මම ගත්තේ කියලා ඒ වගේමයි මේකේ තව බ්‍රාන්ච් එකක් තියෙනවා දෙලකඳ එතකොට නුගේ ගොඩාවට කොව්වල මාරගම ඔය අවට ඉන්න කට්ටියට පිළියන්දලට එන්න ඕනෙම නෑ එතනින් පර්චේස් කරන්න පුළුවන් පිළියන්දලත් ඒගොල්ලන් බ්‍රාන්ච් එකක් තියෙනවා ඒ වගේම ඉතින් මේක වෙන තැනකින් ඇවිල්ලා කාලා බැලුවත් පාඩු නෑ මේ ගන්නට ඒ හින්දා හැමෝම ඇවිල්ලා මේක try කරලා බලන්න සාමාන්‍යයෙන් තුන් දිනකට වගේ මම මේ රයිස් එක රෙකමන්ඩ් කරනවා මොකද ලොකු පෝෂන් එකක් මෙතන තියෙනවා සාමාන්‍ය රෙගියුලර් පෝෂන් මේ කෑම එකක් මේ ගන්නට මමත් මේ පළවෙනි වතාවට දැක්කේ මේ වගේ ලොකු පෝෂන් එකක් හම්බ වෙනවා රුපියල් 1000කට ඒ වගේම ඒකින්ද අනිවාර්යෙන් ඇවිල්ලා try කරන්න ඔයගොල්ලෝ ලාර්ජ් පෝෂන් එක ගන්න අයිඩියා එකක් තියෙනවා නම් සාමාන්‍යයෙන් ටික කට්ටිය වැඩිපුර අරන් යන්න නැත්නම් ඔයගොල්ලන්ට මේක කාලේ ඉවර කරන්න හම්බෙන්නේ නැහැ දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මටත් මේක කාලේ ඉවර කරගන්න බෑ මේ රෙගියුලර් ගත්ත පෝෂන් එකක් කාලේ ඉවර කරන්න බෑ තව හොට් සෝස් ටිකක් දාගමු ඒ වගේමයි මේ ඔයගොල්ලෝ channel එක බලන ගමන් අපිව subscribe කරන්න අමතක කරන්න එපා bell icon එක click කරලා අපි අලුතින් කරන videos හැමතිස්සෙම follow එකේ තියාගන්න බලාගන්න ඒ වගේම අපේ TikTok profile එක Instagram page එක Facebook page එක follow කරලා තියාගන්න ඒ වගේම ඔයගොල්ලෝ මේක බලන ගමන් ඕගොල්ලන්ගේ රුපියල් 1000කට වගේ අඩු ගානකට රුපියල් 1000කට රුපියල් 500 14 වගේ තියෙන සාමාන්‍යයෙන් full portion එකක් දෙන කඩයක් මොනවා හරි portion එකක් දෙන කඩයක් තියෙනවා නම් අපිට අනිවාර්යෙන් YouTube එකේ කමෙන්ට් කරලා තියන්න TikTok එකේ කමෙන්ට් කරලා තියන්න අපි ඒ තැනට යනවා අනිවාර්යෙන් ඒ වගේ තැනක් අපිට ඔයගොල්ලෝ කමෙන්ට් කරලා දීමුත් අපි අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එක ගේන්නේ අපි එතන ඉඳන් දැන් ඔයගොල්ලන්ට පේන ඇති මමත් කෑවා මේක මට කා ගන්න මාර අමාරුයි මේක රෙගියුලර් පෝෂන් එකක් කා ගන්න බැරි තරමට ඒගොල්ලෝ දෙනවා කියන්නේ තන සුපිරි වෙන්න ඕන අනිවාර්යෙන් තන සුපිරි ඒ වගේමයි බජට් එන්න ඕන බජට් එකටත් සුපිරිම තැන ඒ වගේමයි සර්විස් එකත් සුපිරි ඒ හින්දා SL Food Seekersලා පිළියන්දල තියෙන දේලකඳ තියෙන මාස්ටර් ෆුඩ් එක රෙකමන්ඩ් කරනවා ඕන වෙනෙට ගිහිල්ලා කාලා බලන්න ඕනනම් දැන් ඕගොල්ලන්ට පේන ඉතින් මට ඇත්තටම දැන් මෙතනින් එහාට මේක කන්න බෑ අනිවාර්යෙන් මේක 3 දිනෙට මන්නම් කියන්නේ 3 දිනෙට වගේ 3 දිනෙට 4 දිනෙට වගේ කන්න පුළුවන් මේ පෝෂන් එක හින්දා ඔයගොල්ලෝ try කරනවා නම් මේ අපි කාපු පෝෂන් එකම try කරලා බලන්න රුපියල් 1000ට ඔයගොල්ලෝ අනිවාර්යෙන් try කරලා බලන්න mix rice එක regular portion එක නැත්නම් large portion එක ඔයගොල්ලන්ගේ කැමැත්ත අනුව මේක අනිවාර්යෙන් ඔයගොල්ලන්ට හිතේ කනකොට රහයි ඒ වගේම බජට් කියලා එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් එනකම් අදට මෙතනින් අපි සමුගන්නවා එහෙනම් ඔයගොල්ලෝ බලන් අපි මේ වීඩියෝ එක බලපු ඔක්කොටම බොහොම ස්තුතියි එහෙනම් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න අලුතෙන් එන videos බලන්න bell icon එක click කරලා තියාගන්න එහෙනම් අපි ගියා ජය වේවා